කොහොමද ඔයාලට? ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඇත්තටම අද මම මේ වීඩියෝ එකෙන් කරන්න හිතුවේ ඔයගලන්ට පුංචි දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා මේ පොකුරු වදමල් ගැන. ඇත්තටම මේ අපේ ගෙවත්තේ ඕනේ තරම් හොයාගන්න තියෙනවනේ මේ පොකුරු වදමල්. ඒතර අපි පාරේ යනකොට බැලුවත් වටේ පිටේ වැටවල් වල හිටන් මේ වදමල් හොයාගන්න තියෙනවා. ඇත්තටම මේකේ ගුණ ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මේක ගොඩාක් ගුණ ඒ වගේම රස බීම එකක් අපිට හදාගන්න පුළුවන්. මේකේ තියෙන ගුණ ඔයාලා දැනගත්තොත් ගොඩක් පුදුම වෙයි. ඇත්තටම කියනවා නම් දිව්‍ය ඖෂධයක් වගේ තමයි මේ වදමල් බීම කියන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට අපේ වත්තේ මේක තියෙන නිසා ගොඩක් වෙලාවට මම මේක අපේ ගෙදර අයට හදලා දෙනවා. ඇත්තටම මේක ගොඩක් ගුණ බීම එකක්. ඒ වගේම ඇත්තටම ගොඩක් රසයි. හදිසි අපේ ගෙදරට කවුරු හරි ආවොත් අපිට ගෙදර කිසිම දෙයක් නැත්තම් මම ටක් ගාලා මල් ටිකක් කඩලා මේ ඩ්‍රින්ක් එක හදලා දෙනවා. ඉතින් ආපු අය අහනවා මොකද්ද මේ ඩ්‍රින්ක් එක හරිම රසයි මොකද්ද කියලා. ඇත්තට මේගොල්ලන්ට හිතා ගන්න බැහැ. බිව්වට පස්සේ කිව්වහම මේක පොකුරු වදමල් කියලා. ඉතින් ඒගොල්ලෝ වත්තෙන් අපේ ආතු කෑල්ලක් ඉල්ලගෙන යනවා ගෙදර ගිහලා හිටවන්න කියලා. ඒ තරම් ආස වෙනවා. ඉතින් ඇත්තටම මේක හදාගන්නත් හරිම ලේසියි. අපි ඉතින් වදමල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒක කෙලවරින් අර කොළ පාට තියෙන නටුව කඩලා දාලා පෙති ටික ගලවලා හොඳට හොද ගන්නවා. මොකද අර කූඹි හැම ඉන්නවනේ. ඒ නිසා හොඳට වදමල් ටික හොදගෙන පිරිසිදු වතුරෙන් අපි අයින් කරගන්න ඕනේ. ඇත්තටම මේකේ තියෙන ගුණ වලින් මම කීපයක් කිව්වොත් ඇත්තටම මේ තියෙන අඳුරු ලප කැලල් නැති කරලා හැම පැහැපත් කරනවා. හෘද රෝග ඒ වගේම කොලෙස්ටරෝල් පාලනය කරනවා. ශරීරයේ බර අඩු කරනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඇති කරනවා. පෙනහළු ආශ්‍රිත රෝග වලට ගොඩක් හොඳයි. ඒ වගේම කැස්ස සෙම ඇදුම වැනි රෝග වලට ගොඩක් හොඳයි. ඒ වගේ මකලට හිස් වැටෙන එක ඒවා පාලනය කරනවා. හිස රදය, හන්දිපත් වේදනා සමනය කරනවා. අක්මාවේ මේද ඉවත් කරනවා. ඒ වගේ ගොඩාක් ගුණ තියෙනවා. මේකේ තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි අර විදියට හොදලා ගත්ත වදමල් ටික අපි භාජනයකට දාගන්න. ඒ වගේ මම වීදුරකට දාගත්තා. ඊට පස්සේ ඒක වැහෙන ප්‍රමාණයට අපි උණු වතුර, කියන්නේ උතුරවපු උණු වතුර ටිකක් ඒකට වක් කරගන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ අර මලේ තියෙන පාට ටික ඒ අර උණු වතුර එකට ඔක්කොම එකතු වෙනවා. වලට පේනවනේ ලස්සන පාටක් එනවා. ඉතින් ඒ පාට එනකන් විනාඩි උපරිම 2-3ක් යනකොට ටක් ගාලා ඒ පාට ටික වතුරට එකතු වෙනවා. ඉතින් ටිකක් වෙලා තියලා එහෙම ඊට පස්සේ අපි ඒ වතුර එක පෙරා ගන්න ඕනේ වෙනත් භාජනයකට. බලන්න ඒක වක් කරනකොට මලට පාට පෙනේ කොච්චර නැචරල් කලර් එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම හරි ලස්සන කලර් එකක්. බලන්නකෝ. ඒ කියන්නේ ලොකු වෙලාවක් නැත්තර මේක විනාඩි 5න් 10න් හදා ගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒ නිසා දැන් අපි ඔක වෙන ග්ලාස් එකකට වක් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන ඒක කාලයක තව වැඩි වෙනවා. අපි දෙහි දාගත්තාම මේකට දෙහි බෑයක් හරි අපි කැමති නම් දෙහි ගෙඩියක් උනත් දාගන්න පුළුවන්. ඉතින් රස අනුව තමයි රස වැඩි කරගන්න පුළුවන් දෙහි දාන ප්‍රමාණය අනුව. ඉතින් දෙහි ගෙඩියක් මම දැම්මා දැන් මේ ග්ලාස් එකකට වගේ නම්. ඉතින් ඒකත් එකතු කරගත්තාම අර පාට ටිකක් තව හොඳට වැඩි වෙනවා. ඉතින් ඇත්තටම මේක හදාගන්න පුළුවන් නම් සතියට දෙපාරක් තුන් පාරක් හරි පුළුවන් හැම වෙලාවකම හරි. ඇත්තටම මේක පොඩි අයටත් ගොඩාක් ගුණයි. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඔයාලා හදලා බලන්න. හදලා ඇත්තටම බීලා බලන්න. මම ඇත්තටම කියන්නේ ඔයගොල්ලන්ට මේක ගොඩාක් රස ඒ වගේම ගුණ ඩ්‍රින්ක් එකක්. ඉතින් ඔන්න මම දැන් ඔය දෙහි ටික එකතු කරගත්තා. ඊට පස්සේ තව ඒකේ අපිට වතුර ප්‍රමාණය අවශ්‍ය ගන්න වීදුරක ප්‍රමාණයට මම තව වතුර ටිකක් එකතු කරගත්තා. දැන් අපිට මේක පුළුවන් ලුණු චුට්ටක් එකතු කරන්න. මොකද ලුණු දාපුවාම ලුණු රස තව මේකේ තියෙන රස ගුණ වැඩි වෙනවා. ඒ වගේම මම මේකට එකතු කරගත්තා කසෑට. කසෑර ටිකක් එකතු කරගත්තාම තවත් රසයිනේ. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් ඒක එකතු කරගන්න. ඊට පස්සේ දැන් මම ඊළඟට සීනි ටිකක් දාගන්නවා. සීනි රස අනුව දාගන්න පුළුවන්. දැන් එකතු කරේ මම ලුණු. ඊට පස්සේ ලුණු ටික කලවම් වුණාට පස්සේ සීනි ටිකත්
ඔබල එකතු කරගන්න. දැන් මේකට අර කියා සීඩ්ස් කියලා තියෙනවා තවත් කැස්ස ඇට වගේම જાතියක්. ඒකත් ඕනනම් එකතු කරගන්න පුළුවන්. ඉතින් තමන්ට කැමති දෙයක්. එහෙම නැත්නම් ඒත් කමක් නැහැ. දැන් මම මේ වෙලාවේ එකතු කරන්නේ සීනි. සීනි තියෙන හැඳ දෙකක් වගේ මම දැනට දාගත්තා. මම රතු සීනි තමයි දාගත්තේ. ගෙදර තිබුණ රතු සීනි නිසා ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන රතු සීනි. ඉතින් ඒකත් ගොඩක් ගුණ හින්දා මම පාවිච්චි කරේ රතු සීනි. වලට කැමති සුදු සීනි නම් ඒත් කමක් නැහැ. ඉතින් අන්තිමට මේක කූල් කරගන්න කැමති නම් කූල් නැතුව බොන්න කැමති නම් එහෙම කරන්න. මම මේ වෙලාව අයිස් කර ටිකක් දාගත්තා. ඉතින් පස්සේ බොනවා නම් හදලා ෆ්‍රිජ් එකේ දාලා බොන්න වෙලාවට ගන්න පුළුවන්. ඉතින් මම දැන් අයිස් කර ටිකක් දාගත්තා බලන්න. ඇත්තටම නැචරල් කලර් එකක් එක්ක කොච්චර ලස්සනද කියලා. ඒ ලස්සන වගේම මේකේ රස, ගුණ ඒ ඔක්කොම එකතු වෙලා තියෙනවා. මේ පොකුරු වදමල් බීම් එකේ. ඉතින් ඇත්තටම ඔයාලට පුළුවන් නම් වත්තේ විදලා බලලා වත්තේ තිබුණොත් හරි මම කොහේ හරි යනකොට හරි කඩාගෙන ඇවිල්ලා මේ බීම් එක හදලා බලන්න. ඔයාලා කියයි ගොඩක් රසයි කියලා. එහෙනම් හදලා බේලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.